ආයුබෝවන් 2026 වසර සුබ වසරක් කරගන්නට ඔබ කොයිතරම් බලාපොරොත්තුවක් තිබෙනවද? කුම්භ ලග්න හිමියන්ට මේ වසර ඊටාම සුබවාදී වසරක් කරගන්නට ඔබ මනසින් ජයග්‍රහණය කළ යුතුයි. විශේෂයෙන්ම කුම්භ ලග්නය ගැන කතා කරනකොට ලංකා කේන්ද්‍රීය ලග්නය කුම්භ ලග්නය සෙනසුරු තමයි අධිපතිත්වය දරන්නේ. සෙනසුරු මකර කුම්භ රාශි දෙකටම අයිතිකාරත්වයේ පැවතුනත් කුම්භ රාශිය තමයි සෙනසුරුගේ නිවහන. එබැවින් කුම්භ රාශියේදී සෙනසුරු තමන්ගේ ශක්තිය මත පිහිටා ඔබට හොඳ හෝ නරක ඇති කරනවා ඇති. මෙසේ වන්නේ අපි පෙර කරපු අකුසල් කුසල් නිසායි. අකුසල් වලට අනුව තමන්ට දුර්වල ස්ථානයක උපද්දවා. ඒ වගේම සුභවාදී කුසල් තිබෙනවා නම් ඔබ සුභ තැනක උපද්දවා සුභ ශක්තිය උදා කරනවා. මේ නිසා සෙනසුරුගේ ශක්තිය මත පිහිටා ජ්‍යොතිෂය පිළිබඳව නිවැරදි අර්ථකථනයක් කරන්නටයි මේ වැඩසටහනේ සූදානම. විශේෂයෙන්ම ජ්‍යොතිෂයෙන් නිවැරදි භාවිතයක් සිදු වෙනවාද යන්න ගැන අපි සොයා බැලිය යුතුයි. වර්තමානයේ ජ්‍යොතිෂය පිළිබඳව විශාල පිළිගැනීමක් තියෙනවා. ලංකාවේ පමණක් නෙවෙයි වෙනත් රටවල පවා බටහිර රටවල පවා මේ වන විට ජ්‍යොතිෂය පිළිබඳ හැදෑරීමක් පමණක් නෙවෙයි පිළිගැනීමකුත් තියෙනවා. ඒවා අපට පැහැදිලිව මට අත්දැකීමෙන් කියන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන්ම ග්‍රහයන්ගේ ඍජු බලපෑමක් තියෙනවද කියලා බොහෝ අයට ප්‍රශ්නයක් තියෙනවා. ග්‍රහයන් කොතරම් දුරක සිටියත් අනන්තයක සිටියත් මේ ග්‍රහයන්ගේ දුර අනුව අපිට ඍජු බලපෑමක් නෙවෙයි තියෙන්නේ. වක්‍රමින් වක්‍රව බලපෑම සිද්ධ වුණත් අපේ කුසල අකුසල අනුව තමයි මේ බලපෑම සිද්ධ වෙන්නේ. මේ බලපෑම පෙර ඍෂිවරුන් වසර 25000කටත් එහායින් සිටි ඍෂිවරුන් තමන්ගේ අධිමානසික ඥාන ශක්තිය අනුව නිර්මාණය කරගත්ත ගණිතමය සංකල්පයක් නිසා අපිට මේ ජ්‍යොතිෂය පිළිබඳව හැදෑරීම කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ අරින්න ග්‍රහයන්ගේ ඍජු බලපෑමක් කෙරෙන්නේ නැහැ. නමුත් සමහර අවස්ථාවලදී තමන් කුසල අකුසල කරන ආකාරයට ග්‍රහයන් නිසා අපිට ඍජු බලපෑම ලැබෙන්න ඉඩ තියෙනවා. එසේ වන්නේ ප්‍රායෝගිකව මේ ආත්මයේදී අපි කරන අකුසල් මතයි. සාමාන්‍ය විදියෙන් හිතන්න ආනන්තර පාප කර්ම පිළිබඳව ඔබ දන්නවා. ඒ පිළිබඳව ආනන්තර පාප කර්මයක නියලුණු සිදුවුණු ඒ වගේම ආනන්තර පාප කර්මයකට යොමු වුණු කෙනෙකුට මොනවා තරම් කුසල් කළත් මේ අකුසලයෙන් මිදෙන්න ආත්ම ගණනාවකට බෑ. මේ නිසා ග්‍රහචාරය කොපමණ ශක්තිමත් වුණත් තමන් කරන හොඳ නරක අනුව තමයි ජීවිතය පවත්වන්නේ. එවනම් අපි කුම්භ ලග්නයට අනුව ඔබේ 2026 වසර කතරම් සුබදායීද යන්න කියලා හොයලා බලමු. ලග්නාධිපති ගමන් කරන්නේ දෙවැන්නේ මීන රාශියේ. ලග්නාධිපති දෙවැන්නේ මීන රාශියේ ගමන් කරන විට ධනස්ථානයේ ගමන් කරන විට තරමක සුබයක් ලෙස ලග්නාධිපති දෙවැන්නේ මීන රාශියේ ගමන් කරන විට තරමක සුබයක් ලෙසයි ගමන් කරන්නේ. මේන් අපිට බලන්න පුළුවන් ලග්නාධිපති දෙවැන්නට අසුබයි. එතකොට ගුරුට සම බලයි. මේ ආකාරයට බලනකොට ලග්නාධිපතිට සෙනසුරට ඒ තරම් බලයක් නැහැ. කතරම් බලයක් තිබුණත් අනිකුත් ග්‍රහයන්ගේ ශක්තිය හොදට ලැබෙනවා නම් ඒ සුබවාදී කරගන්නට පුළුවන්. නමුත් උපත්යෙන් ඔබට ලබන කේන්ද්‍රයට අනුව උපත්යෙන් ඔබේ ග්‍රහචාරයට අනුව සුබවාදී වුණත් ග්‍රහචාරයෙන් ගෝචරයෙන් 2026 වසරේදී ඔබට ලග්නාධිපති දුර්වලව දෙවන්නේ ගමන් කරන නිසා ධනයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අතේ ඇති ධනය අවසන් වන්නට පුළුවන්. තැන්පත් ධනය පවා ගන්නට ඉඩකඩ තිබෙනවා. දීපල වස්තුව පවා විනාශ වන්නට පුළුවන්. ඒ වගේම ලැබෙන්නට උරුමයෙන් තිබූ දීපලක් නොලැබී යන්නටත් පුළුවන්. Taman උපයා ගන්නට බලාපොරොත්තු වෙන තිබූ දීපලක් උපයා ගන්නට බැරි වෙන්නට පුළුවන්. මේ සංකල්පයක් පමණයි. මේ தত্ত্বය වෙනස් කර ගන්නට Tamanටම පුළුවන්. එසේ අවශ්‍ය වන්නේ Tamanගේ ආගම දහමට යොමු වීම සහ සෙනසුරුට අදාළව ඒ අදාළ ප්‍රතිකර්ම ආගමික ප්‍රතිකර්ම කිරීමෙන්. එසේ කිරීමෙන් Tamanට මේ සෙනසුරුගේ දුර්වල ශක්තිය මුදවාගෙන යහපත් ශක්තියක් 2026 වසරේදී ලබා ගන්නට පුළුවන්. ඒ වගේම තමයි අනිකුත් ග්‍රහයන්. රවි බුධ කුජ සිකුරු කියන ග්‍රහයන් හතර දෙනා ඔබේ ඉන්නේ ධනස්ථානයේ වගේම අයස්ථානයේ ලැබීම කියන තැන. මෙතෙන්දී රවි ග්‍රහයා විශේෂයෙන්ම 11 වෙනිදී කෝටියක් දෝෂ භංග කරනවා කියලා අපි අහලා තියෙනවා ඒ කාලේ. දැනුත් එහෙමයි දෝෂ භංග යෝගයක් ලෙසින් රවි 11 වෙනිදී ගමන් කරන කාලයක්. ජනවාරි 1 වෙනිදා සිට දවස් 14ක් රවි 11 වෙනිදී ගමන් කරනවා. මේ ගමන් කරන කාලය වසරටම බලපාන්න පුළුවන්. අපි ජ්‍යොතිෂයට අදාළව ග්‍රහචාරයට අදාළව මේ කේන්ද්‍ර පිළිබඳව සාකච්ඡා කරන්නේ 2026 වසර පිළිබඳව වුවත් එක් ග්‍රහචාරයට අනුව ග්‍රහයන්ගේ ගමන අනුව මේ සුළු වශයෙන් හෝ වෙනස් වෙනවා. ඔබේ කේන්ද්‍රයට අනුව වෙනස් වෙනවා. දැන් අපි කතා කරපු රවිගේ ගමන අනුව ඔබට කේන්ද්‍රයේ පවතින සුළු සුළු දෝෂ භංග කරගන්න පුළුවන් වෙනවා. එසේ වන්නට හේතුවක් වෙනවා බුධ ග්‍රහයා රවි සමග සිටීම නිසා. මේ යෝගය නිසා බුධ ග්‍රහයාගෙන් ලැබෙන දැනුම බුද්ධිය
රවි සමග සම්මිශ්‍රව සිකුරුත් එතන ඉන්නවා. සිකුරුත් ඉන්නකොට කලාත්මක සංකල්පයක් ඇති කරනවා, සෞන්දර්යය ඇති කරනවා. ඒ නිසා නිවැරදිව ගමනක් යන්නට පුළුවන් ශක්තියක් ලැබෙනවා. මෙන්න මෙතන අපිට සැලකිය යුතුයි අපි මුලින් කතා කරපු සෙනසුරුගේ දුර්වලකම් මකාගෙන මේ ග්‍රහයන් 4 දෙනා 11 වෙනියේ සිටීම නිසා ඔබේ ජීවිතය යහපත් කරවන ශක්තියක් 2026 වසරේදී ලැබෙනවා ඇති. ඒ පිළිබඳව සාකච්ඡා කරනකොට කුජ ග්‍රහයත් 11 වෙනියේ ගමන් කරනවා. කුජ ග්‍රහය කියන්නේ භූමි පුත්‍ර වශයෙන් සලකනවා. භූමියට අධිපති, පොළොවෙන් ශාස්ත්‍රීයත්වය, පොළොවෙන් ලැබෙන දේවල්, පොළොවෙන් ලැබෙන ඛනිජ ද්‍රව්‍ය, මගා කටයුතු පිළිබඳවත් කුජගෙන් අපිට හොයා බලන්න පුළුවන්. මේ අනුව ධනස්ථානයේ, අයස්ථානයේ කුජ ග්‍රහය මේ තුන් දෙනා සමග සිටින නිසා ඔබට භූමියෙන් ලාභ ලබන්නට පුළුවන් දවසක්. ඒ අනුව කුජ ග්‍රහය 11 වෙනියේ ගමන් කරන නිසා භූමියෙන් ලබන්නට පුළුවන් වාසිදායක තත්ත්වයක් 2026 වසරේදී උදා වෙනවා. මේ නිසා ඔබට ඉඩකඩම් මිලදී ගන්නට තිබුණා නම් බලාපොරොත්තුවක්, ඒ වගේම දේපලක් වාහනයක් පිළිබඳව, ඒ වගේම වගා කටයුත්තක් පිළිබඳව බලාපොරොත්තුවක් අදහසක් තිබුණා නම් ඔන්න 2026 වසර උදා වෙලා තිබෙනවා. මේ වසරම ඔබට සුබවාදී තත්ත්වයක් ඇති කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේ අත විශේෂයෙන්ම විවාහය. කෙනෙකුගේ විවාහය පිළිබඳව යමක් දැනගන්නට විශේෂයෙන්ම බලාපොරොත්තුවක් තිබෙනවා. කුම්භ ලග්නයට අදාළ විවාහයට අදාළ තැන. විවාහය අනුව අදහස් කරන්නේ කලත්‍ර ස්ථානය. විවාහය අනුව අදහස් කරන්නේ කලත්‍ර ස්ථානය. කලත්‍ර ස්ථානය විවාහයේ සම්බන්ධව මෙතන පවතින්නේ හේතු දුර්වලව ගමන් කරන කාලයක් නිසා. 2026 වසරේදී ආරම්භයේ සිටම කේතු ග්‍රහය වසරේ අවසානයේ කිට්ටු වෙනකම්ම ඊටාම දුර්වලව ගමන් කරනවා කුම්භ ලග්නයට අනුව විවාහක ස්ථානය. මේ නිසා විවාහ ජීවිතය පිළිබඳව යම් යම් ප්‍රශ්න මතුවන්නට පුළුවන්. දෙදෙනා අතර සමගියට ප්‍රශ්න ඇතිවන්නට පුළුවන්. බාහිර අය නිසා ප්‍රශ්න ඇතිවන්නට පුළුවන්. මේ නිසා විවාහය යහපත් කරගන්නට අවශ්‍යතාවය තිබෙන්නේ. ඔබ දන්නවා නම් ඔබේ උප්පත්ති කේන්ද්‍රයේ හෝ ගෝචර ගමනින් ඔබේ හත්වන දුර්වල වී කේන්ද්‍රයට අනුව විවාහය දුර්වල නම් ඔබ උත්සාහ කරන්න ඕනේ කුමක්ද? උත්සාහ කරන්නට ඕනේ සාමය පවත්වා ගන්නට, දෙදෙනා අතර සමගිය හොඳින් පවත්වා ගන්නට, ආර්ථිකය සමබර කරගෙන දරුවන් සමග සතුටින් කාලය ගෙවන්නට උනන්දු උත්සාහ පවත්වා ගත යුතුයි. මේ ජෝතිෂයෙන් කියන්නේත් ඒකයි, කේන්ද්‍රය කියන්නේත් ඒකයි. මේ නිසා කුම්භ ලග්න හිමියන් තමන්ගේ කටයුතු වලදී දුර්වලතම මකාගෙන ජීවිතය යහපත් කරගන්නට ඕනේ. ඒ වගේම තමයි සිව්වැන්නේ චන්ද්‍රයා ගමන් කරන වසර පටන් ගන්නකොටම ජනවාරි මාස පළවෙනි දවස් දෙකමාර ඇතුළත චන්ද්‍රයා ගමන් කරන්නේ 4 වෙනියේ ඊටාම දුර්වලව. හෘද පීඩා තියෙන අයට ඊටාම දුර්වල ග්‍රහචාරයක් පවතින දවස් දෙකමාරක් ඉදිරි කාලවලදී චන්ද්‍රයා 2026 වසරේදී දවස් දෙකමාරට මාරු වී ගමන් කරන නිසා මේ තත්ත්වය වෙනස් වෙන්නට පුළුවන්. නමුත් වසර ආරම්භයේදීම ඇතිවන දෝෂය මුළු වසරටම පවත්වන්නත් ඉඩ තියෙනවා. එම නිසා ජලයෙන් ප්‍රවේශම් විය යුතුයි, සෙම් රෝග මතුවන්නට පුළුවන්, මේ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම හෘද පීඩා තියෙන අයට ප්‍රවේශම් විය යුතුයි. එව නිසා චන්ද්‍රයාගෙන් නැතිවන බරපතලම ප්‍රශ්නය තමයි දරුවන්ව ගින්න නිසා විපත් වන්නට පුළුවන්, දරුවන්ව ජලය නිසා විපත් වන්නට පුළුවන් බව. මේ නිසා මේ පිළිබඳව දෙමාපියන් සැලකිලිමත් වෙනවා නම් හොඳයි. විශේෂයෙන්ම කුම්භ ලග්න හිමියන්ගේ කටයුතු වලදී අයවන්නේ 5යි, ලැබීම 5යි, වැයවීම 11යි. අපිට මෙතෙන්දී සංකල්පයක් විදිහට යොදාගෙන තිබෙනවා 5 11 වන්නේ ඔබට කෙතරම් ලාභදායී තත්ත්වයක් ආදායම් මාර්ග සකස් වුණත් ඔබේ හිතුවක්කාරකම නිසා ඔබට අනවශ්‍ය වියදම් යෙදෙන්නට පුළුවන් 11 වනතෙක්. මේ නිසා මේ අයවැය සමබරව පවත්වා ගන්නට උත්සාහ කරන්නට ඕනේ. යම්කිසි ආකාරයකින් ඔබ උත්සාහවන්තයෙක් වශයෙන්, ධෛර්යමත් මිනිසෙක් වශයෙන්, ධෛර්යමත් ගැහැණියක් වශයෙන් 2026 වතර ජය ගන්නට, ඔබේ ආර්ථිකය ශක්තිමත් කරගන්නට පුළුවන් නම් මේ කේන්ද්‍රයෙන් පෙන්වා දෙන අයවැය සමබරතාවය දුර්වලකම දුරු කරගන්නට පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ඔබේ ජයග්‍රාහී අංකය වන්නේ 2, ඔබේ ජයග්‍රාහී වර්ණය වන්නේ කහ.